ඉතින් අද මම ඔයාලට මේ පෙන්වන්නේ කොහොමද කොන්ක්‍රීට් එක පවර් ට්‍රවල් කරගන්නේ කියලා. මම වීඩියෝ කලින් දැම්මා ඒක ඔක්කොම ෂෝට්. ඉතින් මට හිතුණා විස්තරාත්මක පොඩ්ඩක් දිග වීඩියෝ එකක් දාන්න කියලා. ඉතින් අපි මේ අත්දැකීම අද බෙදාගමු. ඉතින් වැස්සෙම අද අපි වැඩට යනවා. මං ඉන්නේ කුලියාපිටියේ. අද ජොබ් එක තියෙන කොළඹ කොටහේනේ. ඉතින් අපි මේ යන ගමන් දැන් ඉන්නේ උඩුගම්පල හරියේ මේ යන ගමන් වැස්සේ. දැන් අපි සයිට් එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි ආවට පස්සේ තමයි දැක්කේ එයාලට හරියට කොන්ක්‍රීට් එක දාගන්න හම්බෙලා නැහැ. මොකද කොන්ක්‍රීට් ට්‍රක් එක ඇතුළට ගන්න බැරි වෙලා තියෙනවා. ඒ හින්දා මේන් රෝඩ් එකේ ඉඳන් මේ බිල්ඩිම තියෙන පැත්තට පොඩි අතුරු පාරක් තියෙන්නේ. ඉතින් ඒකේ ට්‍රක් එක නවත්තලා ඉවරලා මේ විදිහට විල්බරමකින් තමයි කොන්ක්‍රීට් එක ගිහිල්ලා දාන්නේ. ඉතින් මේක සෑහෙන අමාරු කටයුත්තක් ටිකක් කාලයක් යනවා. ඉතින් අපි ඉතින් පැත්තකට බලාගෙන හිටියා. ඉතින් එයාලා වැඩේ කරලා දෙනකම් මේ වෙලාවේ වැස්සත් වහිනවා. ඉතින් මේ අයියලා ටික කොහොමද කේ මතාරින් නැතිව ටක් ගාලා දාලා දුන්නා. ඉතින් අපි බලමු එච්චර වෙලා ඇයිද එයාලට දාලා දෙන්න කියලා. මොකද ට්‍රක් එකෙන් ගොඩක් වෙලා තියාගෙන ඉන්න බෑ කොන්ක්‍රීට් එක. ඉතින් මේ විදිහට තමයි එයාලා කොන්ක්‍රීට් එක දාලා තියෙන්නේ. කලින් දාපු කොන්ක්‍රීට් එක ඉඳලා දැන් පැය දෙකක් විතර ගිහිල්ලා තියෙන්නේ. අපේ වැඩේ කරන්න පැය 4ක් විතර කොන්ක්‍රීට් එක තියන්න ඕන. ඉතින් බලමු අපි කොන්ක්‍රීට් එක වේලන විදිහට එයාලගේ වැඩෙත් එක අපේ වැඩෙත් මේ විදිහටම කරගෙන යන විදිය ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මම මේ අතරතුර කියන්නම් පවර් ට්‍රවල් කරනවා කියලා කියන්නේ මොකක්ද කියලා. පවර් ට්‍රවල් කරනවා කියන්නේ දාන කොන්ක්‍රීට් එකෙන්ම සුද මදින එක. ආයි මේකට බදාම කපලා සුද මදින්න අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් සුද මදිනකොට කරන්නේ පොළව කොන්ක්‍රීට් කරලා දවස් ගානක් තියලා බදාම කපලානේ පස්සේ සුද මදින්නේ. මේකෙන් එහෙම බදාම කපන්න අවශ්‍ය වෙන්නේ දාන කොන්ක්‍රීට් එකෙන්ම තමයි මේක සුදම දෙන්නේ. දැන් කොන්ක්‍රීට් එක පවර් ට්‍රවල් කරන්න පටන් අරගෙන තියෙන්නේ. මේ අවස්ථාවේ ඉන්නේ ඉස්සල්ලාම පාර දාන්නේ මේ පළවෙනි පාර. මේකෙන් වෙන්නේ තියෙන කොන්ක්‍රීට් ගල් ටික ඔක්කොම යටට ගිහිල්ලා තියෙන ග්‍රවුන්ඩ් එකේ න උඩට. ඊට පස්සේ මේක විනාඩි 20 වගේ තියලා ඇරින් සැරේ අල්ලන්න ඕන. එච්චර ෆිනිෂින් වෙන මට්ටමට. මම වීඩියෝ එකක් දාපුවම කමෙන්ට් වලින් අහලා තිබ්බා කොහොමද මේ විත්තිය ගාව දාර මුල්ල කොහොමද හැදෙන්නේ කියලා. ඉතින් අර එක්කෙනෙක් ඉන්නේ එයා තමයි දාර ටික මේ වෙලාවේ හදාගෙන යන්නේ. දාර භාවිතා කරන්නේ මේකෙම තියෙන ග්‍රවුන්ඩ් පාවිච්චි කරනවා. ඒත් එක වේලෙන්න කලින් ගාන හින්ද පොලොට්ටු භාවිතා කරාට කමක් නැහැ. හැබැයි ඒක වේලෙන්න කලින් මේ සමගම කරගෙන යන්න ඕන. වේලුවාට පස්සේ වැඩි කරාට පස්සේ කරන එක සාර්ථක නැහැ. දැම්ම කරගත්තාම ඒ ෆිනිෂින් එකටම ගන්න පුළුවන්. ඒ කලයි බලන්න ඇක්චුලි කියලා.
මැෂින් එක අල්ලනකොට ඉස්සරහට යන්නේ නෑ. ඒ අල්ලන්නේ පිටිපස්සට තමයි එන්නේ. මොකද අපි ගියපු පාරවල් ටික ඔක්කොම හැංගි තමයි එන්නේ. එහෙම ඇවිල්ලා පස්සෙන් පස්සට තමයි එන්නේ. යාළුවනේ දැන් පවර් ට්‍රවල් එක සාර්ථක කරලා ඉවරයි. දැන් අන්තිම ටියුට් එක ඉතුරුලා තියෙන්නේ මෙතන ෆිනිෂින් එක. ඉතින් උඩ සහ යට දෙකම කාර් පාකින් දෙකම කරලා ඉවරයි. ඉතින් ඔයාලගේ මේ වගේ කාර් පාකින් එකක්, එතකොට ඔයා එක කර්මාන්ත ශාලාවක්, තව ව්‍යාපාර ස්ථානයක් මේ තියෙනවා කොන්ක්‍රීට් එක දාද්දිම කතා කරන්න. ඔයාලට සහනදායී ලෙස අපි විශ්වාසයෙන් ගාන අඩුව කරලා දෙන්නම්. ඉතින් වීඩියෝ එක වෙනකම් බලපුවට ඔයාලට ගොඩක් ස්තුතියි. මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මගේ ෆෝන් නම්බරේ WhatsApp එකෙන් කතා කරන්න. එහෙනම් ජය වේවා. බුස්සර්ණයි.